ඔයා බර අඩු කරගන්න කියලා හිතාගෙන රෑට බත් කන්න නැතුව සුප් බොනවද? ඉතින් ඔයා සුප් එක හරි විදිහටම බොනවද? අද මම කියලා දෙන්නම් රෑට බොන සුප් එකේදී සැලකිලිමත් වෙන්න ඕනි කරුණු 7ක් ගැන. මේ 7 දැනගෙන ඔයා සුප් බොනවා නම් ඔයාගේ බර අඩු කරගන්න පුළුවන්. 1. වෙලාව හරි වෙන්න ඕනි. නිදා ගන්න පැය 2කට 3කට කලින් ඔයා සුප් එක බොන්න. නිදාගන්න ඔන්න මෙන්න තියලා බිව්වොත් බඩ පිම්බෙනවා වගේම මහත් වෙනවා. 2. තෙල් පොල් කිරි එපා. ක්‍රීම් බටර් පොල් කිරි තෙල් දාන්න එපා. අපිට ඕන තෙල් නැති පැහැදිලි සුප් එකක්. නැත්තම් ශක්තිය වැඩි වෙනවා. 3. ලුණු රසකාරක අඩු කරන්න. ලුණු වැඩි වුණාම උදේට බඩ පිම්බෙනවා. වතුර රඳවනවා. රසට ගම්මිරිස් ඉඟුරු සුදු ලුණු දෙහි පාවිච්චි කරන්න. 4. පෘෂ්ඨයේ වැඩි දේවල් සුප් එකට එකතු කරගන්න එපා. නූඩ්ලස්, අල, මඤ්ඤොක්කා, පාන් කෑලි දාන්න එපා. ප්‍රෝටීන් එළවලු විතරක් දාන්න. උදාහරණයක් විදිහට කුකුල් මස්, මාළු, නිවිති, ගෝවා. 5. ප්‍රමාණය. සුප් එක කෝප්පයක්, කෝප්ප 2ක් ඇති. බඩ පිරිලා බොන්න එපා. උණුසුම් විදිහට බොන්න. 6. හැමදාම එකක් නෙමෙයි. මොකද්ද මේ? දවස් 7ම එකම විදිහට බොන්න එපා. වෙනස්කම් තියෙන්නම ඕනි. මාළු, මුං, එළවලු, බිත්තර මාරු කර කර බොන්න. වතුර බොන්න අමතක කරන්න එපා. සුප් එකත් එක්ක වතුර එක වීදුරුවක් බොන්න. නැත්තම් පහුවදා මලබද්ධය වෙන්නත් පුළුවන්. කාටද මේක බොන්න එපා කියන්නේ? ආමාශික තුවාල තියන අයට, උදර රිදීම තියන අයට, ඉඟුරු ගම්මිරිස් වැඩි නම් ඒ අයට අමාරුයි. වකුගඩු ලෙඩ, ලුණු ප්‍රෝටීන් අඩු කරන්න ඕනි අයට මේක හොඳ නැහැ. සරලවම කිව්වොත් ඔයා රෑ 8ට කලින් තෙල් නැතුව කෝප්ප එකක් සුප් බොන්නකෝ. මේ ටික පිළිපැන්දොත් දවස් 14න් ඔයාට වෙනසක් තේරෙයි. ඉතින් මං අද කියලා දුන්නේ සාමාන්‍ය ආහාර දැනුමක් විතරයි. මම වෛද්‍යවරයෙක් නෙවෙයි. ඔයාට ලෙඩක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙලා උපදෙස් ගන්නත් පුළුවන්. නිරෝගීව ඉන්න ගමන් මගේ යාළුවෝ ටික හැඩට ඉන්න උත්සාහ කරන්න. ස්තුතියි.